හෙලෝ කොහොමද ඔයගොල්ලන්ට අදත් ගොඩාක් ආදරෙන් අපේ channel එකට පිළිගන්නවා. ඉතින් අද අරගෙන එන්නේ ක්‍රිස්මස් vlog එකක්. ඔයගොල්ලෝ thumbnail එකෙම දකින්න ඇති. ඒ වගේම ඔයගලන්ට ආදරෙන් මතක් කරනවා අපේ channel එක subscribe කරලා අපේ journey එකත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් අද vlog එකෙන් ඔයගලන්ට ක්‍රිස්මස් shopping වීඩියෝ එකක් වගේම අපේ ගෙදර ක්‍රිස්මස් වලට ඩෙකොරේට් කරගත්ත විදිහත් අරගෙන යනවා. ඉතින් බලන්නකෝ මේ දේවල් අපි කරේ කොහොමද කියලා. ඉතින් ඔයගලන්ටත් පුළුවන් ඒ එක්ස්පීරියන්ස් එකත් අපිත් එක්ක විඳින්න. දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ හොබි ලොබි කියන ඇමරිකාවේ තියෙන ක්‍රාෆ්ට් ස්ටෝර් එකට. මේකේ ආර්ට් ඇන්ඩ් ක්‍රාෆ්ට් බඩු ගන්න තමයි මේක ගොඩක්ම ප්‍රසිද්ධ. ඉතින් මේ තියෙන්නේ නත්තලට දාලා තියෙන එක ලස්සන ලස්සන මල් ජාති කොළ වර්ග ඒ වගේ දේවල්. මේවා ඉතින් ගොඩාක් මෙතන ඩිස්ප්ලේ කරලා තියෙනවා. අපිට කැමති තීම් වලට කලර්ස් වලින් මෙතනින් මැච් කරලා ඩෙකොරේෂන්ස් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ නත්තල් කාලට හොබි ලොබි එකේ මේ හැම දෙයක්ම 50% off දානවා. එතකොට ඒ කියන්නේ නත්තල්ට අවශ්‍ය කරන දේවල් හැම එකම 50% off. නත්තලින් පස්සේ ඒගොල්ලෝ තවත් මේවා ගාන අඩු කරනවා. එහෙම තමයි ඉතින් මෙහෙ වෙන්නේ. ඒ නිසා ලස්සන ලස්සන දේවල් ගොඩක් මෙතනින් ටිකක් අඩුවට ගන්න පුළුවන්. අඩුම නැහැ. ඉතින් හොඳ ගානකට ගන්න පුළුවන්. මේ තියෙන්නේ නත්තලට දාලා තියෙන ලස්සන ලස්සන ornaments. Jingle bell, jingle bell rock. Jingle bells swing and jingle bells ring. Snowing and blowing up bushels of fun. Now the jingle hop has begun. Jingle bell, jingle bell, jingle bell rock. Jingle bells time and jingle bell time. Dancing and prancing in Jingle Bell Square. In the frosty air, what a bright time. It's the right time to rock the night away. Jingle bell time is a swell time to go gliding in the ඉතින් මෙතන ඔයගලන්ට පේනවා ඇති ලස්සන තියෙනවා ස්ටොකින්ස් වගේක් දාලා. ඉතින් මේ ටික හරිම ලස්සනයි. මේ කඩේට මං එන සැරේට මේ ස්ටොකින්ස් ටික බලනවා. මට අවශ්‍ය නැහැ ගන්න. මොකද ගෙදර තියෙනවා. ඒත් හරි ලස්සනයි. ඉතින් මම බලනවා. ඔය ගොඩාක් ඩෙකොරේටිව් ඒවා. හරිම ලස්සන අයිටම්ස් ටිකක් තමයි මෙතන ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ පොඩි ඕනමන්ට්ස් ක්‍රිස්මස් කාලට ගෙදර ලස්සන කරන්න ගන්න ඩෙකොරේෂන්ස් තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙන්න මේ පොඩි ගේට මට ආස හිතුණා. ගහේ ලස්සනයි. ඒක ලයිට් කරන්නත් පුළුවන්. හරිම කියුට් ගයක් ඒක. ජින්ජර්බ්‍රෙඩ් හවුස් එකක්. ඉතින් මම ඒක ගන්නවා. මෙන්න මෙතන තියෙනවා ක්‍රිස්මස් ගස් වලට අපි දාන පොඩි බෝල ඒ වගේ දේවල්. ගොඩාක් පාට එක එක විදිහේ ඒවා මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මේවත් ගෙදර තියෙනවා. ඒවා ගන්න ඕනේ නැහැ. ඔයගලන්ට පෙන්වන්න තමයි මෙතෙන්ට ආවේ. මම ඇත්තටම ක්‍රිස්මස් shopping ගියාම හරිම ආසයි ඔය තියෙන දිලිසෙන බෝල තරු එන්න ඒවා බලන්න. මට ඕනේ නැති වුණත් මම ඒක බලන්නම යනවා. ඒක මම පොඩි කාලේ ඉඳලම ආස දෙයක්.
හොබි ලොබි එකේ shopping ගිහිල්ලා මොනවද ගත්තේ කියලා. අම්මට ගත්තේව පෙන්නන්නුනේ නැහැ. මම shopping ගියා පෙන්නුවා. හොබි ලොබි එකේ තිබු decorations මම ඔයාලට පෙන්නුවා ඒ දවසේ. ඉතින් අද මේ දවස් සති දෙකකට විතර පස්සේ අද මම ලෑස්ති වෙලා ඉන්නේ ගෙදර පොඩක් ඩෙකොරේට් කරන්න. ඊට කලින් මම ඔයාලට පෙන්නන්නම් මම මොනවද මේ ටිකේ ෂොප් කරලා ගත්තේ කියලා. හොබි ලොබි එකේ ෂොප් කරා. ඒ වගේම මම වෝල්මාර්ට් එකට ගියා. ඩොලර්ස් ෂොප් එකටත් ගිහිල්ලා ඒකිනු ඩොලර් ට්‍රී එකකිනුත් බඩු වගේක් ගත්තා. එතකොට මං ගාව ගෙදරත් අයිටම්ස් ටිකක් තියෙනවා. මම පෙන්නන්නම් දැන් මම ගත්ත දේවල් ටික මොනවද කියලා. මම මුලින් පෙන්නන්න දා හොබි ලොබි එකෙන් ගත්ත. ඇත්තටම හොබි ලොබි එකට මම දෙපාරක් ගියා. මොකද ඒ දවසේ මම ගත්තේ පළවෙනි දවසේ ඉඳන් ගිහලා ගත්තේ මෙන්න මේ පොඩි හවුස් එක. මේක ලයිට් කරන්න තියෙන්නේ මෙතනින්. මෙන්න මේ වගේ ඩිම් කරලා මේක තියන්න පුළුවන්. මම හිතාන් ඉන්නේ මේක කවුන්ටර් টොප් එකෙන් තියන්න. මට ඉස්සරහටත් එකක් ඕනේ බලමු. තව හරි ගත්තොත් අදහස වෙනස් කරගන්න. දැන්ට මේක මම කවුන්ටර් টොප් එක උඩින් තියන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ වගේම එදා මම හොබි ලොබි එකේ මෙන්න මේ හුක්ස් ටිකක් ගත්තා. ට්‍රී එකට ඕන කරන ඕනමන්ට්ස් එල්ලන්න. හැම අවුරුද්දෙම මේවා ගන්න වෙනවා. මොකද මේවා one time use ඒවා නිසා මේ ටිකකුත් අරන් ආවා. මේක size දෙකක් තිබුණා. ගෙදරත් මම හිතන්නේ ටිකක් තියෙනවා. නිසා මේ ටික ඇති වෙයි. මදුනොත් ටක් ගාලා හොබි ලොබි එකට ගිහිල්ලා අරන් එන්න පුළුවන්. ඊළඟට ඩෙකෝස් වල ගත්ත මෙන්න මේ වගේ පොඩි නත්තල් ගස් ටිකක් මේ ටික ගත්තේ අපේ මෙන්න මේ ට්‍රීස් ටික ගත්තා. මෙන්න මේ වගේ තුනක් ගත්තා. ඒවා ගත්තේ ග්‍රීන් කලර් එකෙන්. මේ ටික ගත්තේ අපේ එන්ට්‍රීවේ එක හරිය ඩයිනින් ඒරියා එක හරිය තියෙන පොඩි කබඩ් එකක් ඒක උඩ ඩෙකොරේෂන් එකට තමයි ගත්තේ. ලොකු අයිඩියා එකක් නැහැ මම මොකද්ද කරන්න කියලා. හිතන් ඉන්නේ මේ තුනයි එක්ක මේකත් එතනට යූස් කරන්න පුළුවන්. නැත්නම් මෙතනට තව එකක් මොන හරි වාස් බේස් එකක් තියන්නත් පුළුවන්. මේ තුනත් එක වේස් එකක් තියලා බලනවා. හරිය නැත්නම් මේ පොඩි ගේ තියන්නත් පුළුවන්. ඒක arrange කරලා බලන්න ඕනේ කොහොමද එන්නේ කියලා. එතකොට ඊට පස්සේ මම ගියා ඊයේ වෝල්මාර්ට් එකට. වෝල්මාර්ට් එකට ගිහිල්ලා ගත්ත තව අයිටම්ස් ටිකක්. දැන් මේ සැරේ අපි සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකොරේට් කරන සාමාන්‍ය ට්‍රැඩිෂනල් කලර්ස් වලින්. මට මතකයි මම ගිය පාර නම් පොඩක් වෙනස් කළා red and white gold colours වලින් තමයි ගිය පාර ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකොරේට් කරේ. එතකොට මේ සැරේ මම ට්‍රී එකත් අපි මාරු කරලා තියෙන්නේ. ගිය අවුරුද්දේ ක්‍රිස්මස් ඉවෙච්ච ගමන්ම පහුවදාට 26 වෙනිදාට මෙහෙ ඇමරිකාවේ කඩවල වල සේල් දානවා. එතකොට මම සේල් දාපු වෙලාවේ අලුත් ට්‍රී එකක් ගත්තා. එතකොට මම කලින් තිබුණේ ග්‍රීන් ට්‍රී එකක්. මේ සැරේ ගත්තේ ග්‍රීන් ට්‍රී එකේ පොඩක් වයිට් ටච් එකක් යන ස්නෝ වගේ වැටලා තියෙන ලයිට්ස් දාපු ට්‍රී එකක් තමයි ගත්තේ. එතකොට ඒක ගොඩක් පේන්නේ අපිට කොළපාට ගතිය අඩුවෙන් පේන්නේ. වයිට් ගෝල්ඩ් ඒ වගේ ලුක් එකක් තමයි ට්‍රී එකේ තියෙන්නේ. මම මෙතනින් දාන්නම් පොඩි ස්ක්‍රීන්ෂොට් එකක්. ඔය ට්‍රී එක උඩ තියෙන්නේ. දැන් ඒක පහළට ගෙනල්ලා අපි අද හවසට arrange කරන්න ඉන්නේ. එතකොට මම පෙන්නන්නම්. ඔයාලට බලන්න දැන්ට බලාගන්න මම පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම්. ඉතින් මේ සැරේ මම හිතුවා ඒ ට්‍රී එකට මැච් වෙන මේ පාර රෙඩ් අපි ඇඩ් කරන්නේ නැහැ ක්‍රිස්මස් ඩෙකෝස් වලට වැඩිය. විශේෂයෙන්ම ට්‍රී එකට ගෝල්ඩ් වයිට් ඩල් ගෝල්ඩ් වගේ තියෙන. ඇත්තටම ඩල් ගෝල්ඩ් වයිට් and සිල්වර් ටච් එකක් තමයි මේ පාර දෙන්න හිතාගෙන ඉන්නේ. මට මතක හැටියට මම ගාව සිල්වර් කලර් එකනුත් අර ක්‍රිස්මස් ඕනමන්ට්ස් එමෙ තිබුණා බෝල වගේ ඒවා. ඉතින් ගොඩක් ඒවා තිබුණේ රෙඩ් and ගෝල්ඩ් ග්‍රීන් ක්‍රීම් එකෙන් අපේ තිබුණා. අපි හැමදාම කරේ විදිහට නිසා. ඉතින් මේ පාර මම වෙනස් කරන නිසා මෙන්න මේ පොඩි ඕනමන්ට්ස් ටිකකුත් ගත්තා. මේ වගේ ට්‍රී එකට එකතු කරන්න. මේකෙම මේ වගේම රෙඩ් එකකුත් අපේ ගෙදර තියෙනවා. ඉතින් මේ පාර මම ඒක ඇඩ් කරන එක නැති වෙයි. බලනවා නිකන් පාළුවේ වගේ නම් චුට්ටක් වගේ පොඩි දේවල් ටික එකතු කරන්න පුළුවන්. දැනට හිතන් ඉන්නවා මේ තීම් එකෙන් කරන්න. ඊළඟට අපිට ගෙදර තියෙන ඕන තරම් ක්‍රිස්මස් ගහේ එල්ලන පොඩි බෝල වගේ ඒවා. ඒ නිසා මම මෙන්න මේ වගේ පොයින්සෙටි ෆ්ලවර්ස් ගත්තා. මං ගාව මේකෙන් තිබුණා රෙඩ් and වයිට් කලර් එකෙන්
මල් ටිකක් තිබුණා. මම හිතන මල් 6ක් වගේ මං ගාව තිබුණා මට මතක හැටියට. ඒක මතක නැහැ. මම මේ පාර මේකට ගෝල්ඩ් ඇඩ් කරන හින්දා මේ ගෝල්ඩ් කලර් එකකිනුත් මල් ටිකක් ගත්තා. ඒ වගේම රෙඩ් දාන්න නැති නිසා මට මේ පාර මම තව වයිට් ඒවා ටිකකුත් ගත්තා. එතකොට මම වයිට් ටික අඩුවෙන් ගත්තේ ගෙදර තියෙන නිසා. වයිට් ඒවා නම් මම දෙකයි ගත්තේ. මොකද 3ක් විතර ගෙදර තියෙනවා. ඒ නිසා මෙන්න මේ ටිකත් ඇඩ් කරනවා. වයිට් ගොඩක් දාන්න ඕනෙත් නැහැ. ඉතින් වැඩි නම් තියන්නත් පුළුවන් next year එකට ගන්න. ප්‍රශ්නයක් නැහැ. ඊළඟට දැන් පොඩක් ornaments වෙනස් වෙච්ච නිසා මම පොඩි ornaments ටිකකුත් ගත්තා. මෙන්න මේ වගේ reindeer කෙනෙක් ගත්තා white එකෙන්. ඊළඟට ගත්තා gingerbread man කෙනෙක් ගත්තා. ඇත්තටම මම ඊයේ තමයි ගියේ Walmart එකට. මේ දේවල් Walmart එකෙන් ගත්තේ. මම යනකොට ගොඩක් බඩු ඉවරයි. ඒකට මම චුට්ටක් පරක්කුයි දැන් අද නොවැම්බර් 22. එතකොට චුට්ටක් ලේට් වගේ මම ගියා. මොකද මට අඳුන්නේ නැහැ. අපි හැමෝටම අසනීපෙන් හිටියේ. ඒ නිසා ඉතින් මට අනේ චුට්ටක් කල් දාන්න උනා. කැස්සයි ඒ දේවල් එක්කලා පොඩ්ඩක් කල් ගියා. ක්‍රිස්මස් shopping යන්න. ඊයේ සතියේ මම හොබි ලොබි ගියාට මට ඒ වෙලාවේ ලොකු අයිඩියා එකක් තිබුණේ නැහැ මම ගන්නේ මොනවද කියලා. ඒ නිසා මම මෙන්න මේ ට්‍රී එක මෙන්න මේ ගේ තමයි අරගෙන ආවේ ඒ වෙලාවේ. හරි. එතකොට ඒ ටික තමයි ට්‍රී එකට ගත්තේ. ඊළඟට මම කිව්වා මෙතන මගේ ඩයිනින් ඒරියා එකේ තියෙන කබඩ් එකට පොඩි ඩෙකොරේෂන් එකක් කරන්න ඕනේ කියලා. ඒකට මම ගත්තා රෑස් එකක් කියලා හිතාගෙන ඉන්නේ. ඒකට ගත්තා මෙන්න මේ වගේ poinsettia flowers. ඒ වගේ මේ වගේ පොඩි පික්ස් ටිකක් ගත්තා. මෙන්න මේ වගේ පික්ස් ටිකක් ගත්තා. මේක ඇත්තටම ඩයිනින් ටේබල් එකට නෙමෙයි මෙතන කබඩ් එකට එන්නේ. ඒ නිසා මේ ටික ගත්තේ. මේක හරි ලස්සනයි කියලා මට හිතුණා. ඉතින් මේ හරි ලස්සනයි ෆ්ලවර් එක අර ට්‍රී එකට ගත්ත ෆ්ලවර් එක වගේ නෙමෙයි ගොඩාක් ලස්සනයි. හරි මේ වෙල්වට් එකත් වෙල්වට් ලුක් එක තියෙන මේක ඊට වඩා වෙල්වට් අර හොඳට මේ ඇත්ත මලක් වගේ තියෙනවා. හරිම ලස්සනයි. මේක ගොඩාක් ලස්සන කලර්ස් තිබුණා. එතන හැම කලර් එකම මත බ්ලැක්, වයිට්, සිල්වර් මේක ගෝල්ඩ් එකට තමයි මේක තිබුණේ. ඊළඟට රෙඩ්, ග්‍රීන් හැම කලර් එකෙම තිබුණා. ඉතින් හරිම ලස්සනයි මේ මල් ටික. ඉතින් දෙකක් ගත්තා. මොකද මේ මල ටිකක් එක්ස්පෙන්සිව්. ඒක $6.50ක් වුණා හැමදේම. කියන්නේ මේ හැම බඩුවම හොබි ලොබි එකේ 50% off. එතකොට $6.50 කියන්නේ $3 ගාණක් 3 ගාණක් තමයි උනේ. 720 ගාණක් වගේ වුණා. ඉතින් මේ හැම එකම එහෙමයි. ඊළඟට මම තව ගත්තා මම මේ පාර පොඩ්ඩක් ඩෙකොරේෂන්ස් වල කලර් වෙනස් කරන නිසා මේ රිබන් ගත්තා white වලින් ඩෙකොරේෂන්ස් දාන්න. white balls පොඩි ඩෙකෝස් දාන්න. ට්‍රී එකටත් දාන්න පුළුවන්. ට්‍රී එකට මං ගාව last year ගත්ත තියෙනවා gold එකකින් ගත්ත මම රිබන් වගේ ඒක තියෙනවා. ඒකත් ඇඩ් කරන්න පුළුවන්. ඒක තමයි ඒ දේවල් ටික. ඊළඟට ගත්තා මෙන්න මේ branch garland එකක්. මේක හිතන් ඉන්නේ දන්නේ මේ කොයි විදිහට තියෙන්නේ කියලා. මොකද මම first time මේ වගේ ගත්තේ. මම හිතන්නේ මේක දිගට තියෙයි. සමහරවිට මට මේ කෑලි වෙනම ගන්නත් පුළුවන් ඇති. මේක මම තාම ගැලෙන්නේ නැහැ. මේක මම ගත්තේ අපේ ස්ටෙයාකේස් එකේ අර බා එකට. අපි අර අත්වට කියන්නේ ඒකට ඩෙකොරේෂන් එකක් දාන්න. මම හිතන් ඉන්නේ මේකයි මං ගාව තියෙන අර gold and white color එකෙන් තියෙන බෝල ටිකක් ඇඩ් කරලා මේ එකෙන් බෝල්ස් ටිකක් දාන්න තමයි හිතන් ඉන්නේ. ඒ වගේ මේක මට ඉතුරු වුණොත් මගේ එන්ට්‍රිවේ එකේ තියෙන මිරර් එකටත් මම මේකෙන්ම ඩෙකොරේෂන් දාන්න තමයි හිතාගෙන ඉන්නේ. නැති වුණොත් වෙන මොකක් හරි එකක් බලන්න ඕනේ. ඊළඟට ඒ ටික තමයි ඩෙකොරේෂන්ස් වල ගත්තේ. ගොඩාක් දේවල් මම ගත්තේ නැහැ. මොකද ගෙදර ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා අවශ්‍ය නැහැ. මෙන්න මේ ක්‍රිස්මස් සොක්ස් ස්ටොකින්ස් ගත්තා. අපි හැම අවුරුද්දෙම පොඩි අයට විශේෂයෙන්ම පුදුවට නම් ගිය අවුරුද්ද පටන් ගත්තේ ආගේ ෆස්ට් ක්‍රිස්මස් එක. ඊට කලින් ඔඩ්ඩා බේබි කෙනෙක්. එතකොට බේබි කෙනෙක්ට වැඩක් නැහැ නේ තේරෙන්නේ නැහැ නේ ඉතින් මේක. ඉතින් ලාස්ට් ඉයර් කරත් එයාට තේරුන්නේ නැහැ. අවුරුද්දක් වුණා විතරයි එතකොට එයාට. ඉතින් මේ පාර ගියකට ගත්ත ඒවා තියෙනවා ගිය පාර ගත්ත ඒවා. මේ පාර මම තව දෙකක් ගත්තා. මේ දෙක ගත්තේ මටයි හස්බන්ඩ්ටයි. මම හිතුවා මේ පාර ගෙදර හැමෝටම අපි ස්ටොකින්ස් දාන්න ඕනේ කියලා.
ඉතින් බලමු මේකට කරන්නේ. ගොඩක් අය දන්නවා මේ ස්ටොකින්ස් වලට අපි දවස ගානේ පොඩි පොඩි ගිෆ්ට්ස් දානවා, කැන්ඩීස් ඉතින් ඒ වගේ දේවල් ඒගොල්ලන්ට ඕන වෙයි කියලා හිතන වගේ දේවල් තමයි මම ඇඩ් කරන්න හිතන් ඉන්නේ. දැන්ටමත් මම චුට්ටක් එක දේවල් අරගෙන තියෙන්නේ. තව කඩවල් වලට ගියාම මම ඔය මොන හරි ගන්න ගියාම මොන හරි දැක්කොත් ගන්නවා. මම ගොඩක් වෙලාවට ඇඩ් කරන දේවල් ගොඩාක් ලොකු ගණන් වලට ගන්න නැහැ. සාමාන්‍ය ඩොලර් එකකට දෙකට වගේ තියෙන දේවල් තමයි ඇඩ් කරන්නේ. මොකද දවස් 24ක් වගේ මේකට දේවල් ඇඩ් කරන්නත් ඕනනේ. ඉතින් අර අඩු ගානට ගන්න පුළුවන් මොකක් හරි වැඩක් වෙයි කියලා හිතන දේවල් තමයි මම හැම අවුරුද්දෙම ගන්නෙ. මේ පාර අපිටත් ගත්තා ස්ටොකින්ස්. මට හම්බ වෙයි මතක් කරලා කරගන්න ඕනේ. එතකොට තව ගත්තා මේ පොඩි අයට වින්ඩෝ වලට ක්‍රීම්ස් ගත්තා. මේවා ගලවලා ඒගොල්ලන්ට අලවන්න පුළුවන් චානේලේ. ඒක ලස්සනයි. ඒක දැන් ක්‍රිස්මස් කාලේනේ. දුව වුණත් එයා හරි ආසයි මේ වගේ එක පාට දේවල් වලට. මම මේක තමයි ගත්තේ. දෙකක් මෙන්න මේ රැපින් පේපර්ස් ටික. මේ ටික ගත්තේ ගිෆ්ට්ස් රැප් කරන්න. තව මොනවා හරි ඩෙකොරේෂන් හදාගන්න පුළුවන් වුණොත් හදනවා පස්සේ. දැන්ට නම් ටයිම් එකක් නැහැ. මේ පේපර් එකම හරි ලස්සනයි ඩෙකොරේෂන්ස් වලට. ඒ ටික ගත්තේ. ඊට අමතරව මෙන්න මේක මට හම්බුණා. මම සාමාන්‍යයෙන් බඩු ගන්න යන සුපර් මාකට් එකේ කූපන්ස් තියෙනවා. එතකොට ඒ කූපන් එකට මේ වගේ පොට් එකක්, මේක ලයිව් ප්ලාන්ට් එකක්, ලයිව් පොයින්සෙටි ෆ්ලවර් එකක්, ප්ලාන්ට් එකක්. එතකොට මේක තිබුණා මට පර්චේස් කරන්න පුළුවන් ෆ්‍රී එක. මට ගිෆ්ට් එකක් විදිහට තමයි ඒක හම්බුනේ. මේක චුට්ටක් දැන් මේ මැලවිලා මම හිතුවා මම ඊයේ දවස් දෙකකින් මේකට වතුර දාලා නැහැ. වතුර දාන්න ඕනේ. මම මේක පොට් එක වෙනස් කරෙත් නැහැ. මට හිතුණා මම මේක ලොකු පොට් එකකට දානවා. දැන් මෙතන කියලා තියෙනවා. ඊළඟට මම ඔයගලට පෙන්නන්නම්. මම කලින් අවුරුද්දලත් ගත්ත දේවල් තියෙනවා. ඒ හැම දෙයක්ම මම මෙතනද පෙන්නන්න යන්නේ නැහැ. මේ තියෙන්නේ අපේ ඩෝ එකට. ඔයාලට පේනවා ඇති. අපි දාන මේ පාර දාන ගාලන් දෙක. මෙන්න මේක තමයි මේ පාර මම ඇඩ් කරන්නේ. මේක මම ගිය අවුරුද්දේ තමයි ගත්තේ. ඉතින් මේක හොඳ තත්ත්වෙන් තියෙනවා තාමත්. සාමාන්‍යයෙන් අවුරුදු 3ක් විතර මම හිතන අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ගොඩක් ලස්සනයි. ඉතින් මේක තමයි ඇඩ් කරන්නේ. අපේ තීම් එක මේ පාර ගොඩක් අර රෙඩ් අඩුවෙන් තමයි යන්නේ. ඒත් මම මේක දානවා. ඉතින් ආයි තව එකකට සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ. ඇත්තටම ඉතින් අපි ක්‍රිස්තියානිත් නෙමෙයි. ඉතින් මේ වයිබ් එකට ඉතින් අපි ඉන්න රටේ ඉතින් මේවා ගොඩාක් සෙලිබ්‍රේට් කරනවානේ. ඒ නිසා තමයි අපි මේ දේවල් කරන්නේ සහ පොඩි අය ආසයි. ඒගොල්ලන්ටත් ඉතින් අර පොඩ්ඩක් ෆීලින් එක එන්න. ඒ නිසා තමයි මේ දේවල් කරන්නේ. අනිත් එක ඉතින් නේබර්හුඩ් එකේ අපි කොහොමත් මේවා කරන එක හොඳයිනේ. අනිත් අයත් කරනවා. ඉතින් මම කරා අපේ නේබර්හුඩ් එකත් ලස්සනයි. ඉතින් මේක අපි එළියට දාන දෙයක් නේ. කමන්නයි. ඉතින් මේක මේ විදිහට මේ සැරේ ඇඩ් කරනවා මේකත්. කොහොමත් මගේ ඩයිනින් ටේබල් එකට තියෙන ඩෙකොරේෂන් එක නම් රෙඩ් ඇන්ඩ් ගෝල්ඩ්. මම ඒක වෙනස් කරන්නේ නැහැ. දැනට මම හිතන්නේ වෙනස් කරන්නේ නැහැ කියලා. මොකද තීරුවක් නැහැ. ඉතින් මේ ඒක වෙනස් කරන එක මම ගිය අවුරුද්දේ ගත්ත ලස්සන ඩෙකෝ එකක් තියෙනවා. ඒක මේ අවුරුද්දේ ඒක මම ඇඩ් කරන්න තමයි හිතන් ඉන්නේ. අයිඩියා එකක් තියෙනවා මට තව ක්‍රිස්මස් කැන්ඩල්ස් වගේ ඇඩ් කරන්න ඩයිනින් ටේබල් එකට. බලමු අපි. මේක තමයි මම මේක ස්ටෝර් කරලා තියෙන්නේ. මේ දෙකක් මම ගාව තියෙනවා. ඉතින් මේක මට හොඳට මේක ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්. මේක අපි එළියට දාන්න ඕනේ. එතකොට අද සෙනසුරාදා දවසේ මම දැන් මේ දවල් තමයි වීඩියෝ කරන්නේ. දැන් මම ලොකුවට මුකුත් ඩෙකොරේට් කරන්න යන්නේ නැහැ. මේ ඩෙකෝ එක මම එළියේ එල්ලනවා. ඊට පස්සේ අපේ ප්ලෑන් එක තියෙන්නේ ක්‍රිස්මස් ට්‍රී එක හවස හදන්න. මේ වෙලාවේ පොඩි අයත් නිදි, විශේෂයෙන් දුව නිදි, පුතා යාගේ ඉස්කෝලේ වැඩක් කරනවා. එතකොට හවසට මං හිතන් ඉන්නේ ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකොරේට් කරන්න. ඩෙකොරේට් කරලා මේ හරියට තියෙන ඩෙකොරේෂන් ටික දාන්න පුළුවන් මට. බඩු ඔක්කොම තියෙන නිසා. එහෙනම් අයි හවසට මුණ ගැහෙන්න. ඉතින් මේ හවස අපි දැන් කට්ටියම එකතු වෙලා
ක්‍රිස්මස් ට්‍රී එක හදන්නයි ලෑස්තිලා ඉන්නේ. මුලින්ම මම මේ වගේ ක්‍රිස්මස් ට්‍රී එකේ කාපට් එක දාගෙන ඉන්නවා. ඊට පස්සේ මෙතනට ට්‍රී එක සෙට් කරලා ඩෙකොරේෂන්ස් ටික දාන්න තමයි ඉන්නේ. දැන් ඔන්න ට්‍රී එකත් පහළට ගෙනල්ලා දැන් අපි මේක සෙට් කරගෙන ඉමු. ඉතින් පේනවනේ පොඩි අයත් හරීම එක්සයිටඩ් මේ වගේ වැඩක් කරනකොට ඒගොල්ලොත් ඇවිල්ලා උදව් කරනවා. ඒ වගේම දැන් දුව චුට්ටක් ඉස්සරට වඩා ලොකුයිනේ. ඉතින් ගිය පාර නම් එයා මේ හැම එකම ඇද්දා. මේවා එල්ලන බෝල හැමදේම ඩෙකොරේෂන්ස් බිම තමයි තිබුණේ. දැන් නම් මේ පාර නම් එයා එහෙම කරදර කරේ නැහැ ලොකුවට. හරිම එක්සයිටඩ් හරි ආසාවෙන් මේකට උදව් කරා. ඒ වගේම බලන්නකෝ ඉවර වෙලත් එයා ගොඩක් ආසාවෙන් මේක දිහා බලාගෙනත් හිටියා. ඉතින් මේ වගේ පොඩ්ඩක් මේකේ අර බ්‍රාන්චස් ටික අපි ටිකක් දිග ඇරගන්න ඕනේ. කිල්ලන්න තිබුණේ දැන් මේ ටික ලස්සනට දිග ඇරලා ගහේ ලුක් එක හදාගන්න ඕනේ. ඉතින් දැන් මම මේ කරන්නේ මුලින්ම ක්‍රිස්මස් ට්‍රී එකට පොඩි රිබන් ටිකක් සෙට් කරගන්නවා. එතකොට ඒක ලස්සන පෙනුමක් එනවා. ඊට පස්සේ තමයි අපි අනිත් ඩෙකොරේෂන්ස් මේකට දාන්නේ. ඉතින් පුතා දුවයි මේ වෙලාවේදී ඒගොල්ලන් ඩිනර් ගන්න ගිහිල්ලා ඉන්නේ. මම ඒ අතර ඉක්මනටම මේ ටික සෙට් කරනවා. එතකොට ඒගොල්ලන්ට රෑ වෙන්න කලින් මේකේ ඩෙකොරේෂන්ස් ටික දාන්න පුළුවන්. ඒ නිසා ඉක්මනට මේ ටික දැන් ඒගොල්ලන්ට ඩෙකොරේට් කරන්න පුළුවන්. මම මේ ටික ඉවර කළාම ඒ නිසා මම මේ රිබන් ටික දාලා ඉවර කරනවා. ඉතින් මම මේ සෙට් කරන්නේ ගොඩාක් සරල ඩිසයින් එකක්. ඉතින් මේ වගේ ඩිසයින්ස් ඕන තරම් අපිට YouTube එකේ Instagram වල Pinterest එකේ වගේ තැන්වල බලා ගන්න පුළුවන්. ඉතින් මමත් ඒ වගේ පොඩක් සර්ච් කරලා මේ වගේ එකක් දාගන්නවා. දැන් අපි ට්‍රී එකට ඕන කරන රිබන් ටිකයි මල් ටිකයි සෙට් කරගෙන ඉන්නවා. ඊට පස්සේ තමයි මේකේ අපි පොඩි පොඩි දේවල් එල්ලන්නේ. ඉතින් මේ වගේ මල් රිබන් වගේ දේවල් එකතු කරාම ගොඩාක් ලස්සන ලුක් එකක් මේ ට්‍රී එකට එනවා. ඉතින් බලන්නකෝ චූටි පැටියත් ඇවිල්ලා මේකේ එක දේවල් එල්ලනවා. එයා හරි ආසයි මේ අපි වැඩක් කරනකොට එයාත් ඒවට එකතු වෙන ගොඩක් කැමතියි. ඉතින් එයාත් පුළු පුළුවන් විදියට එක එක දේවල් ගෙනත් දානවා. ඉතින් ඒ වෙලාවට මම එහෙම එපා කියන්නේ නෑ. එයා කරන දෙයක් එයාට කරන්න දීලා ෂේප් එකේ ඊට පස්සේ ඒක මම හදනවා. වැරදි එකක් නම් ඒක හදන එයාට තේරෙන්නේ නැහැනේ තාම එහෙම හරියට කරන්න. දැන් ඔන්න අපි ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකොරේට් කරලා ඉවරයි. මෙන්න මේ වගේ තමයි අපිට ලැබිච්ච අන්තිම අවුට්පුට් එක. ඉතින් පොඩි දෙන්නත් හරි සතුටෙන් මේ මොමන්ට් එකේ හිටියේ. ඉතින් මෙන්න මේ වගේ තමයි ඩෙකොරේෂන් එක තියෙන්නේ. ගොඩක් ගෝල්ඩ් ඇන්ඩ් වයිට් ඩිසයින් එකක් තමයි අපි මේ පාර කළේ. ඉතින් මේක ලස්සනයිද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න.
ඉතින් ක්‍රිස්මස් ට්‍රී එක ඩෙකරේට් කරලා ඒ සතියෙම ගෙදර ඉතුරු තැන් මට ඩෙකරේට් කරගන්න බැරි වුණා. මොකද අපි ටිකක් අසනීපත් වුණා. ඒ වගේම තෑන්ක්ස් ගිවින් ආවා. ඒ නිසා අපිට පොඩ්ඩක් කල් දාන්න වුණා ගෙදර ඩෙකරේට් කරන දේවල්. මේ දේවල් කරේ මට මතක හැටියට දෙසැම්බර් 1 වෙනි සතියේ. ඉතින් මම අර කලින් ගත්ත දේවල් එකතු කරලා මේ වගේ ගොඩක් පොඩි ඩිසයින් එකක් මෙතනට දාගත්තා. මම මුලින් කිව්වා ඔයගොල්ලන්ට මම මෙතනට කරන්නේ රතු පාටයි ගෝල්ඩ් පාටයි තියෙන ඩිසයින් එකක් කියලා. ඒත් ඊට පස්සේ මට හිතුණා මං ගාව තියෙන දේවල් වලින් මට මෙතෙන්ට ගෝල්ඩ් ඩිසයින් එකක්ම කරගන්නත් පුළුවන් කියලා. ඒ නිසා මං තිබ්බ දේවල් එකතු කරලා මං ආස විදිහට මෙතන පොඩ්ඩක් ඩෙකරේට් කළා. ඉතින් මෙන්න මේ වගේ ෆ්ලවර් අරේන්ජ්මන්ට් එකක් මෙතෙන්ට කරගත්තේ. ඒ වගේ මම මෙතෙන්ට පොඩි කැන්ඩල් එකක් ගත්තා. ඊට පස්සේ ගෙදර පයින් කෝන් එකක් තිබුණා. ඒකත් මම මෙතෙන්ට සෙට් කරලා තිබ්බා. ඒක එච්චරම මෙතෙන්ට ගැලපෙන්නේ නැහැ. ඒත් කමක් නැහැ. මම ඒක නිකන් දාලා තියෙනවා. පයින් කෝන් එක තමයි මම මෙතෙන්ට ඇඩ් කරේ. හැබැයි එකයි තියෙන්නේ මට වෙන ගන්නත් බැරි වුණා. මේක ඇත්තටම මම ගත්ත එක නෙමෙයි ගෙදර තිබුණ එකක්. මොකක් හරි ඩෙකරේෂන් එකකින් ගැලවිච්ච එකක් මේක. මම දැන් කරන්නේ අපි ඇවිදින්න ගියාම මේ වගේ පයින් කෝන්ස් ඕන තරම් තියෙනවා. ඒ වගේ එකක් අරගෙන මෙතෙන්ට සෙට් කරන්න ඉන්නේ. ඉතින් ඒක මට තාම කරන්න බැරුණා මොකද ඇවිදින්න ගියේ ගොඩක් සීතලයි මේ දවස්වල. ඒක නිසා ඒක හැමදාම කල් යනවා. ඊළඟට මේ තියෙන්නේ අපේ එන්ට්‍රිවේ එකේ තියෙන කබඩ් එක. මම පොඩ්ඩක් ඩෙකරේෂන්ස් ටිකක් දාගත්තා. එහෙම ලොකු දේවල් නෙමෙයි. ඔයගොල්ලෝ මම කලින් කිව්වා මෙතෙන්ට මම පොඩි ක්‍රිස්මස් ට්‍රීස් ටිකක් ගත්තා. ඒ ටික තියෙනවා. ඒ වගේම පොඩි ඩෙකරේෂන්ස් දානවා කියලා. ඉතින් අර මම ගත්ත පොඩි ජින්ජර් බ්‍රෙඩ් හවුස් එකයි ඒ වගේම පොඩි සැන්ටා කෙනෙක් හිටියා. එයාවත් එතනින් තියාගත්තා. මේ තියෙන අපේ ක්‍රිස්මස් ට්‍රී එක. මම පොඩි ගිෆ්ට්ස් ටිකකුත් හදලා යටින් තිබ්බා. ඒවා ෆේක් ගිෆ්ට්ස්. ඉතින් මෙන්න මේ වගේ ජින්ජර් බ්‍රෙඩ් හවුස් එකයි සැන්ටයි තමයි මෙතෙන්ට සෙට් කරේ. දැන් අපි කිචන් එක ඩෙකරේට් කරන්නයි හදන්නේ. ඉතින් කිචන් එකටත් මේ අපේ ගෙදර තිබ්බම ඩෙකරේෂන් එකක් තමයි මම තියාගන්නේ. මේකත් පරණ එකක්. ඉතින් මං ගාව තියෙනවා එහෙම කලින් ගත්ත දේවල්. මං ඒවා අරන් තියලා තියෙන්නේ. ඒවා අයි තව අවුරුදු වල පාවිච්චි කරන්න පුළුවන් නිසා. ඉතින් මේ කැන්ඩල් හෝල්ඩර් එකක් උඩින් තමයි මම අර පොඩි සයින් එක තියාගත්තේ. ඉතින් මෙතනට මෙන්න මේ කැන්ඩල් එකත් මම එකතු කරනවා. ඉතින් මෙතන රෙඩ් ටච් එකක් තමයි තියෙන්නේ. කරන්න දෙයක් නැහැ. මොකද හැමදේම මම අලුතෙන් හැම ගන්න කියේ නැහැ. තියෙන දේවල් වලින් තමයි මේ දේවල් කරගන්න හිතුවේ. මේ කැන්ඩල් එකත් හරිම සුවඳයි. දැන් මේ දවස්වලට මම මේක පත්තු කරනවා මං කිචන් එකේ වැඩ කරද්දිම. හරිම සුවඳයි මේ කැන්ඩල් එකත්. හොඳ ෂාප් ස්මෙල් එකක් තියෙන කැන්ඩල් එකක්. මං හරි කැමතියි ඒ වගේ කැන්ඩල්ස් වලට. ඉතින් සයින් එකේ නම් තියෙනවා let's bake stuff කියලා. හැබැයි තාම බේක් කරේ නැහැ මුකුත් එහෙම ලොකුවට. අපි එක දවසක් ක්‍රිස්මස් කුකීස් හැදුවා. හැබැයි මූවීස් නම් බලනවා වීකෙන්ඩ්ස් වල.
ඉති ඔයාලා මේ දකින්නේ දැන් මම අපේ ගෙදර ස්ටයා කේස් එකේ බායක දිගට ගාලන්ඩ එකක් දාගන්න විදිහ මේ වගේ සොරටෙප්ලි මේක පොඩ්ඩක් සෙට් කරනවා. ඉති මෙන්න මේ වගේ තමයි ගාලන්ඩ එක සෙට් කරට පස්ස පේන්නේ. ඊළඟට මම මේකට මෙන්න මේ බෝස් ටික ඇඩ් කරනවා. ඉතික මම හදාගත්තා. ඉතින් මම මුලින් හිතුවා ගාලන්ඩ එක මට ඉතුරු වුණොත් ඉස්සරහටත් දාන්න පුළුවන් වෙයි කියලා. ඒත් එහෙම බැරි වුණා. මොකද මෙතනටත් ගාලන්ඩ එක ගානටම වගේ තමයි තිබුණේ. ඒ නිසා එන්ට්‍රිවේ මිරර් එකට මට මුකුත් මෙතනින් ගන්න ඉතුරුනේ නැහැ. ඉතින් මම හිතුවා ඕනේ නැහැ දැන් හැමතැනටම ඩෙකොරේෂන්ස් දාපු නිසා මම එතන ඩෙකොරේට් කරන්න නැහැ කියලා. ඉතින් මේ වගේ මේ බෝස් ටික මේකේ සෙට් කරගන්නවා. ඊට අමතරව මම මේකට තව පොඩි ගෝල්ඩ් ඇන්ඩ් වයිට් ඩල් ගෝල්ඩ් වගේ කලර් එකකින් පොඩි බෝල ටිකක් ගත්තා. ඒ ටිකත් මම මේ බායකටම සෙට් කරනවා. ඉතින් මෙන්න මෙහෙම තමයි ස්ටෙයා කේස් එකේ ඩෙකොරේෂන් එක තියෙන්නේ. ඊට අමතරව මම මේ ස්ටොකින්ස් ටිකත් මෙතනින්ම එල්ලනවා. මොකද අපේ ගෙදර මේක මට එල්ලන්න වෙන තැනක් නැහැ. සාමාන්‍යයෙන් මේක ෆයර්ප්ලේස් එකේ තමයි එල්ලන්නේ. අපේ ගෙදර ෆයර්ප්ලේස් එකක් නැහැ. ඒ නිසා මම හිතුවා මේ තැනින් මේක සෙට් කරන්න ඕනේ කියලා. ඉතින් ඔන්න මම දෙකක් මුලින්ම සෙට් කරා. ඊට පස්සේ ඉතුරු ටිකත් මෙතැනටම සෙට් කරගන්නවා. ඉතින් ඇත්තටම මට කියන්න සතුටුයි. මං හිතුවා මේ ඩෙකොරේෂන්ස් ටික විශේෂයෙන් මේ ස්ටෙයා කේස් එකේ ඩෙකොරේෂන්ස් අපේ පොඩි දෙන්න ගලවයි කියලා දුව එහෙම මේවා අදී කියලා. ස්ටොකින්ස් එහෙම තියෙන හේකුත් නැති වෙයි කියලා මම හිතුවේ. එහෙම වුණොත් මං මේවා මෙතනින් අයින් කරන්න තමයි හිතාගෙන හිටියේ. හැබැයි ඇත්තටම මට හරිම සතුටුයි. දැන් සති දෙකක් විතර වෙනවා මේ ටික සෙට් කරලා. තාම එයා එහෙම ඒවා ඇදලා එහෙම මුකුත් කරේ නැහැ. එයාත් හරිම ආසයි මේ හැම දෙයකටම. ඉතින් මට හරි සතුටුයි ඒක ගැන. දැන් සාමාන්‍යයෙන් එයා ගෙදර කිසිම දෙයක් මට තියාගන්න දෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ තමයි අපේ ගෙදර මේ අවුරුද්දේ ක්‍රිස්මස් වලට අපි ඩෙකොරේට් කරගත්තේ. ඉතින් මට ගොඩාක් සතුටුයි මේ පාර මට මම ආස විදිහට වෙනත් කලර් තීම් එකකට ගෙදර ඩෙකොරේට් කරන්න පුළුවන් වෙච්ච එක ගැන. ඉතින් අදත් වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. අද ටිකක් ටික වීඩියෝ එකක් මම ඔයගලන්ට අරගෙන ආවේ. ඉතින් එහෙනම් අපි ආයෙත් දවසක හමු වෙමු. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහිල්ලා එන්නම්.